Hi guys, welcome back to our YouTube channel. ඔන්න කාලෙකට පස්සේ ටිකක් දුර ෆැමිලි ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. අපි සිලෙක්ට් කරගත්තේ මේ පාර මහියංගන යන්න. ඡන්දෙට නිවාඩුවක් අරගෙන ගෙදර ආපු ගමන් ඒ තිබ්බ ලොන් වීකෙන්ඩ් එකේ තමයි අපි ට්‍රිප් එක යන්න හදන්නේ. මේ ඔගොල්ලෝ ඊළඟට දකින්නේ ලංකාවේ උසම ඩෑම් එක වික්ටෝරියා ඩෑම් එක මහවැලි රිවර් එක ගාව තමයි හදලා තියෙන්නේ. 1900 ගණන් වල හදලා තියෙන මේ ඩෑම් එකට අනුග්‍රහය දක්වලා තියෙන එලිසබෙත් මහරජින වගේම UK වල ගවර්න්මන්ට් එකෙන් තමයි. මේ ඩෑම් එකෙන් මෙගාවොට් 210ක විතර පවර් එකක් ලංකාවේ විදුලි බලයට ලබා දෙනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. හොටෙල් එකට එද්දි ටිකක් හවස් වුණා. හොටෙල් එකේ වීව් එක නම් මාරම ලස්සනයි හවසට වුණත්. Berarti gimana? හොටෙල් එකේ වටේ නම් මාරම ලස්සන. ඇත්තටම මාර රිලැක්සිං එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. මේ හොටෙල් එක මායින් වෙලා තියෙන්නේ මාපාකඩ වැවට. මේ වැව ගාවට සාමාන්‍යයෙන් රැයට අලි එහෙම එනවලු වතුර බොන්න. මේ තියෙන්නේ හොටෙල් එකේ ෆැමිලි රූම් එක. ගෙදර කට්ටිය ඔන්න ගොඩ කුඹුරු දැකලා නැති අයට ගොඩ කුඹුරක් පෙන්වන්න තමයි හදන්නේ. කුඹුරු වර්ග දෙකක් තියෙනවා, මඩ කුඹුරු සහ ගොඩ කුඹුරු. මේ තියෙන්නේ ගොඩ කුඹුරක්. Hi guys, අද අපේ ෆස්ට් ඩේ නේ. ඊයේ අපි ආවේ. අපි ආව මහියංගනේ ඉස්සර. එතකොට දැන් මේ අපි ඇවිල්ලා නාගදීප රජමහා විහාරයට. දැන් තමයි අපි වැඩේ පටන් ගන්නේ. මොකද ඊයේ අපි ඉනකොට මෙහෙම ලඟ වෙනකොට ටිකක් අවස් වුණා. අපි ඉදිරින් ආවේ තවයි 11:00 විතර. ඒකට ගිහලා බලමු මේ පළවෙනි වතාව මහියංගනේ මම හිතනවා. පොඩි කාලේ ඇවිල්ලා දෙනවා පොඩි කාලේ. පන්සලට ආවේ අන්එක්ස්පෙක්ටඩ් විදිහට මේ ප්ලෑන් කරලා තිබුණේ හවස පන්සලකට යන්න. ඊපස්සේ අපි මෙහාට ආවෙ හින්දා අන්එක්ස්පෙක්ටඩ්ලි ආවර
සුදු ඇඳුම් මුකුත් නම් අපිට නෑ. ඒක අවුලක් නැහැ. ඒක පන්සලට අපි මම මේ ට්‍රිප් එකක් පිළිද යන හින්දා. පෞරාණික මේ වස්තුවේ කියන්නේ අපිට අයිති කොටස තමයි මේක. මේක තමයි අනිවාර්යයෙන්ම තියලා තියෙන්නේ මේ දීඝවාපිය, නාගදීපය, එතකොට ඒ අවට තිබ්බ නටමුන් තමයි මේ තියෙන්නේ. නාගදීපය සුද්දන්ගේ කාලේ කැලණිය තමයි ඒ තියෙන්නේ. ඒ තියෙන කැලණිය එකක්. මේක තමයි හරි කැලණිය. ඒක තමයි අර ගාථාවේ තියෙන්නේ. මේ අපි බලන්න යන නාගදීපය දෙවනි පෑතිස් රජතුමාගේ කාලේ. නැත්තම් අශෝක අධිරාජ්‍යගේ කාලේ තමයි ඉදි වෙලා තියෙන්නේ. අර ගාථාවේ සඳහන් වෙලා තියෙන විදිහට මහියංගනයි නාගදීපයයි සමකාලීනව පැවති ස්ථාන කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. මේ ඔගොල්ලෝ දකින්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්. මේකට මල් පහන් පූජා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙනවා කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ස්ථානයේ චෛත්‍ය දෙකක් දක්නට ලැබෙනවා. මේ ඉස්සරහින් දක්නට ලැබෙන චෛත්‍ය දුටුගැමුණු රජතුමාගේ කාලේ තමයි කරලා තියෙන්නේ. මේක මහියංග නාගදීපෙස රජුන්ට වඳිනවා. තියෙන පරණ නටමු තියෙන ගල් කණු අතන දෙලිපෙත් තුන පස්සේ බලමු හැමතැනම තියෙනවා ඔක්කොම පොළොවට පස්සෙලා තියෙන කරා වැටිලා අර ඈතත් තියෙනවා නටමු ගල් කණු යාද අක්කෙක් මට ඉස්සලා තිබ්බා අනුකෝර පූජා කරලා තියන්න. මේ භූමිය පුරාවටම මෙන්න මේ වගේ තුඹස් රාශියක් දක්නට ලැබෙනවා. කොතේ අර යට තියෙන අර වලලු ඒක තමයි මේ තියෙන්නේ. කොත් කැරල්ලේ. කොත් කැරල්ල. උඩටනේ උතනින් කොත් කරන්නේ එන්නේ කළු බැලුම. ඒකට බස්සලා තමයි තියෙන්නේ. මෙම නාගදීපයේ දක්නට ලැබෙන නටමුන් අතර ඉතාම සුවිශේෂී තැනක් ගන්නේ මේ ඔගොල්ලෝ දකින සඳකඩ පහන. මේක අනුරාධපුර යුගයට තමයි අයිති වෙලා තියෙන්නේ. චෛත්‍ය දෙකක් තියෙනවා කිව්වනේ මේ ස්ථානයේ. මේ තියෙන්නේ අනික් චෛත්‍ය. මේක තමයි පැරලිම සහ විශාලම චෛත්‍ය මේ දෙක අතරින්. කාවන්තිස්ස රජතුමා විසින් මේ චෛත්‍ය ඉදි කරලා තියෙනවා කියලා තමයි මේ සඳහන් වෙලා තිබුණේ. මේ තියෙන්නේ මේ ස්ථානයේ තියෙන අනික් දැනට ඉතිරි වෙලා තියෙන නටඹුන්. මේ තියෙන්නේ සෙල්ලිපියක්.
තියෙනවා අපිට අර ඇපල් වෙලා ඔය මොනවද අර දාරුණාල වීදි ඒවා ඊට පස්සේ විදින ඒවා මෙතන ඔය තියෙනවා අයම හොර බොරු කරලා මෙතන නැත්තම් වරවන්නේ තිබේ යන්න හදන්න සුරබොර දැවට එනකොට අරක ගන්න ඕන. දැන් ඔබ මේ දකින්න සොරබොර වැව දුටුගැමුණු රජතුමාගේ කාලේ බූලතා කියලා ගොඩේක් තමයි හදලා තියෙන්නේ. මේ සොරබොර වැවේ විශේෂත්වය තමයි ලංකාවේ ගොඩක් වැවවල දක්නට ලැබෙන බිසෝ කොටුව කියන අංගය. නැත්තම් වැවේ වැව් බැම්ම ඛාදනය වෙන්න වළක්වන්න හදන බිසෝ කොටුව කියන කොටස සොරබොර වැවේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වැවට ටිකක් ඈතින් වෙන්න වැව් සොරවුම මේ වගේ ගල් වලින් නිර්මාණය කරලා තියෙන බව මෙහි දක්නට ලැබෙනවා. ඔන්න ඊළඟ දවසේ උදේම අපි අපේ හොටෙල් එක ළඟ තියෙන මාපාකඩ වැවට චුට්ටක් බහින්න තමයි හදන්නේ. ඉතින් මහියංගනේ පැත්තේ වගේ ඔයගොල්ලෝ ආවොත් කුරක්කන් තලපයි කායම ටිකක් කන්න නැත්නම් මේ වගේ බඩේරිඟු තලපත් එක්ක කෑම ටිකක් කන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එකට ලයික් කරන්න.